භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි පින්වත්නි ඔබ සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තබා ගත්තේ කිං සච්ඡං ගවේසි මෙම මාතෘකාව තමයි පින්වත්නි අප හැම කෙනෙක්ම තථාගත දර්ශනය අනුව උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න කැමති නම් මේ මාතෘකාව තමයි හරියට පැහැදිලිව තේරුම් කරගන්න ඕනේ. සත්‍ය ගවේෂණය කියන වචන දෙක ගැන නැවත නැවත අපි කතා කරන්නේ ඒකේ ඊතරම් ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කම නිසානේ. සත්‍ය කියලා වචනේ ගත්තාම අප පිළිගන්න සත්‍යත් තථාගත දර්ශනීයට අනුව තියෙන සත්‍යයක් ගත්තාම අහසට පොළොව වගේ වෙනස්. අප පිළිගන්න සත්‍ය තමයි පින්වත්නි. තමන්ගේ මේ මාසයෙන් දකින දේ සත්‍ය කියලා පිළිගන්න. කනෙන් අහන දේ සත්‍ය කියලා පිළිගන්න. නාසයෙන් ගනු ලබන ගඳ සුවඳත් සත්‍ය කියලා පිළිගන්න. දිවෙන් ගන්න රසයත් සත්‍ය කියලා පිළිගන්න. කයෙන් ලබන ස්පර්ශයත් සත්‍ය කියලා පිළිගන්න. මේ ඇස කන නාසය දිව ශරීරයේ මේ කියන කරුණු පහක් කවරාම අරූප ධර්මයක් වශයෙන් මන ධම්ම වශයෙන් ගන්නේ සත්‍ය කියලා කියනවා. එතකොට අපි මේ ප්‍රත්‍යඥ කියන ස්වභාවය සත්‍ය හයක් පාවිච්චි කරනවා. අපි සත්‍ය හයක් පාවිච්චි කරනවා. මේ සත්‍ය හය පාවිච්චි කරලා තමයි තිලෝකුරු සම්මා සම්බුදුරන් වහන්සේ විරුද්ධ කරන ලද මේ සත්‍ය එක සොයන්නේ. ඒතර තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ විරුද්ධ කරන්නේ සත්‍ය එකයි. ඒතර ඒ සත්‍ය තමයි අපි දකින්න ඕනේ. ඉතින් පින්නත් මේ කාරණේ හුඟක්ම ගැඹුරුයි. නැවත බැලීමෙන් තමයි මේ සසරින් ගැලවෙන්න පුළුවන් කම ලැබෙන්නේ. ඊටාම පැහැදිලි තමයි. නමුත් බොහෝ කෙනෙකුට තේරෙන්නේ නැහැ. අපිට මේ ධර්මයට බහින්න පුළුවන් ලේසිම පැහැදිලි තැනක් තියෙනවා Taman තුළ. ඉතින් ඒක වැඩි භාවිතා වෙන්නේ නැහැ. ඒ වචනේ කියවෙන අර්ථේ කෙනෙකුට පැහැදිලිව තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? මම සාමාන්‍යයෙන් කතා කරන්නේ අපි හැම කෙනෙක්ම පිළිගන්න තදනින්ද ගන්න. මේ තදනින්ද කියන වචනේ බණ පොතේ තියෙන්නේ ඊටාම ඈතින්. කරණීයම සූත්‍රයේ තියෙනවා ඒක පෙන්නලා අර විගත මිද්දෝ කියන්නේ. දැන් විගත කියන්නේ තදනින්දට. මිද්දෝ කියන්නේ අවුනාට පස්සේ. විගත මිද්දෝ. දැන් මේ තදනින්ද ගැන ඒ වගේ තැන් වල හැරෙන්න වැඩි මේ තදනින්ද ගැන කියා දීලා නැහැ. අත වගේම මේ තදනින්ද කියන වචනේ කියනකොට එකපාරට වචන දෙකක් කියවෙනවා. ඒක නිසා මේ තදනින්ද කියන එක උඩට පැහැදිලි නෑ. දැන් මම තථාගත දර්ශනයට අනුව තදනින්දේ කියලා කියන්නේ මොකද්ද කියන එක ඔයාලා තේරුම් කරගන්න උත්සාහ කරනවා. දැන් ඔබ හිතනවා අඩනින්ද තදනින්ද කියන එක ඔබ පිළිගන්නවා. දැන් ඔබලා ඉන්නේ හැම කෙනෙක්ම ඉන්ද්‍රයන්ගෙන් අවදි වෙලා. එහෙමයි ඔබ දැන් පිළිගන්නේ. දැන් මම කතා කරන්නේ එතනත් ඔබ ඉන්නේ තදනින්ද කියලා. දැන් ඔබ ඒක තදනින්දට වඩා වෙනස්කමක් පේනවා. දැන් අවදි වෙලා ඉන්නකොටත් ඔබ ඉන්නේ තදනින්දේ. ඒ මම පෙන්වන අර්ථය තියෙන්නේ එතනයි. දැන් තදනින්ද නම් ඔබ ඉන්න එක ඔබ දන්නේ නැහැ. අඩනින්ද එකක් දන්නේ නැහැ. ඒක හීන පේනවා. නමුත් මම කතා කරන්නේ මේ තදනින්ද කියන එකේ ගැඹුර තේරුම් කරගන්න. දැන් ඔබ අවදි වෙලා ඉන්නේ තදනින්දෙමයි. එතන මම අදහස් කරන්නේ තදනින්ද ගැන. ඉතින් පින්වත්නි මේ කාරණේ කියනකොට බණ පොතේ මේ කරුණ විස්තර කරන්න
අවිද්‍යාව, මෝහය කියන වචන ඈතින් පාවිච්චි කරනවා. ඒ වගේම දාර්ශනික පඬිත මත අනුව ආදිකල්පිත අවිද්‍යාව, ආදිකල්පිත අවිද්‍යාව කියලා කියනවා. මේ මොන කරුණෙන් කිව්වත් ඊටාම පැහැදිලිව අපිට මේ කාල බකවාන උතුර සරලව තේරුම් කරගන්න යනවනම් මම මේ වචනේ Tamange තදනින්දේ කියලා කියනවා. તો තදනින්ද කියන අදහස් කරන්නේ කාය සතප් වීමක් නෙමෙයි. දැන් සිදුවයි කුමාරයෝ කාය සතප්පල නිදා ගන්න. මම මේ උදාහරණයක් කිව්වා. අපි මේ විදිහට කතා කරනවා. ඒතකොට හැම කෙනෙක්ම නින්දට වැටෙනවා. මේ තදනින්ද කියන මම අදහස් කරන්නේ ඔබ අවදි වෙලා ඉන්න වෙලාවෙත් තදනින්ද ඉන්න බව. ඒකට දැන් තේරුම් කරගන්න ඕනේ මේ තදනින්ද කියන එකේ මම අදහස් කරන දේ ටිකක් සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. නමුත් මේක තේරුම් කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඇයි එහෙම මම කියන්නේ? මේක ඔබ බලන්න ඕන දෙයක්. බැලුවොත් හැම කෙනෙකුට පැහැදිලි වෙනවා. තදනින්ද පින්වත් නේ. ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ධර්ම වලින් ඔබ කිසිවක් දන්නේ නැහැ. තදනින්ද ඉන්නවා කියලා දන්නේ නැහැ. තදනින්දේ කියන කතාව ඒ ඉන්ද්‍රිය ඒ අවස්ථාවේ වෙනකොට දන්නේ නැහැ. මොනම දෙයක්වත් දන්නේ නැති නිසා එතන තියෙන්නේ අපිට බාහිරින් බලලා කියන්න පුළුවන් සාපේක්ෂවාදී චින්තනයේ උස කියන්න පුළුවන්. ඒක මොකුත් දන්නේ නැති නිසා මුලාව. අපිට මොකුත් දන්නේ නැහැ අවිද්‍යාව. ඒ පිටින් බලලා කියන්නේ. මුලාව අවිද්‍යාව. මෝහය. මේ වචන පාවිච්චි කරන්න පුළුවන්. අපිට අදින්න. බොහොම දෙනා මේක බැලුවේ නැහැ. ඒක බැලුවේ නැති නිසා තමයි ඒක බලපු නැති නිසායි අපි කියන්නේ ආදිකල්පිත අවිද්‍යාව. ඒක දාර්ශනික විද්‍යාඥයෝ කියන විදිහ. ආදිකල්පිත අවිද්‍යාව. ඒ කියන්නේ බැලුවේ නැහැ. ඒ කියන්නේ ඈත ඉඳලා මේ මොකුත් නොදන්න ස්වභාවයක් අපේ ළඟ තියෙනවා. දැන් මේ නූතන වකවානුව ඇවිල්ලා තියෙන්නේ ඔබට මේකේ තියෙන රහස පෙන්වන්න. ඔබට මුලාව අයින් කරගන්න මම මේ සාපේක්ෂවාදීන් තදනින්ද කියන වචනේ හරියට තේරුම් නැත්නම් තේරුම් කරගන්න උත්සාහ ගන්න. උත්සාහ ගන්නවා. දැන් තදනින්දට කරින් දෙන්නේ වෙන්නත් නේ. අඩනින්ද. අඩනින්ද කියන එකත් ඔබට පැහැදිලි නැහැ. නමුත් ඔබ ප්‍රකාශ කරනවා අඩනින්ද එනකොට හීන දකින්න. අඩනින්ද එනකොට හීන දකින්න. ඒ හීන දකින්නේ අසකරන නාසය දිව ශරීරය තුලින් නෙවෙයි. හීන පෙනීමක් තියෙනවා. ඔබ පිළිගන්නවා ඒකත් හරියට කොහොමද කියලා දන්නේ නැහැ. හීන දකින්නවා කියන එක පිළිගන්නවා. ඒකට වෙනන්නේ ඒ අවස්ථාව තියෙන්නේ අඩනින්ද අවස්ථාවේ. තදනින්ද අවස්ථාවේදී හීන පෙනින්නේ නැහැ. කිසිවක්ම දන්නේ නැහැ. මේ කිසිවක්ම දන්නේ නැත්තේ ඔබේ ඇස කන නාසය දිව ශරීරය මන තුල. ඒවෙන් ඔබ දැනගන්නේ. අවදිනම් පස්සේ ඔබ දැනගන්නේ ඇස කන නාසය දිව ශරීරය මන තුල. හොඳ තේරුම් කරගන්න. ආයතනාව ඔබ දන්නවා තදනින්ද ඔබකුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි කර්ණීය මේ සූත්‍රයේදී කියලා තියෙන්නේ විගත. විගත කියන්නේ සාමාන්‍ය අදහස ගත්තොත් ගත නැහැ, ශරීරය නැහැ කියන එක. මෙතන ගත කියන එකෙන් අදහස් කරේ ඇහි මේ මස්සසේ පෙනීම. මස්සසේ පෙනීම නැහැ. මේ කනේ ඇහිම නැහැ. මේ නාසයෙන් ආස්වාද ප්‍රාස්වාද කරලා ගල සෝද ගන්න නැහැ. දිවෙන් රස ගන්නේ නැහැ. කයෙන් ස්පර්ශය ලබන්නේ නැහැ. ඒ කොයි අවස්ථාවකද තමාගේ තදනින්දේ. එතන බණ පොතේ කන්නේ සූත්‍රයේ පෙන්නනවා විගත කියන්නේ එතනට. මිද්දු කියලා කියන්නේ අවදි වුණා. තදනින්දෙන් අවදි වුණා. ඒතර තදනින්දෙන් අවදි වුණාම
අපිට මේ සූත්‍රයේ උගන්වලා තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේකට කියන්නේ සතර බ්‍රහ්ම විහාරය. මේ බ්‍රහ්ම විහාරයේ සිහිය පවත්වා ගන්න කියලා. මේ ඉගැන්වීම තමයි අසිතව වෙනදලා සමහරට අද වෙනකොත් පවතිනවා, තව ඉදිරියට පවතිනවා. සිහිය පවත්වා ගන්න. ඉතින් පින්නක්නි මේ කරුණ ගැන කියනකොට ඔබට මේ පොතේම පෙන්වන්න වෙනවා. එතන පෙන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ තමයි කන්නේ මේ සූත්‍ර දේශනා කරලා තින්නේ. උන්වහන්සේ පෙන්වන්නේ එදා සමාජයේ භාවිතා කරපු ධර්මයක්. ඒ කියන්නේ අසිතවුස ආලාරකාරා මුද්දකාරාම ඒ තවුස එදා පැවතුණු ධහම තමයි තදනින්දෙන් අවදි වෙලා සිහිය පවත්ව ගන්නවා කියන එක. එවනම් තදනින්ද ගැන ඔය දැනගන්න තුන්නේ නැහැ. අර විකට මිද්දෝ ඒටන් කතින් අදිටේක වල තදනින්දෙන් අවදි වෙනවම කියන එක තමයි එතන පෙන්වන්නේ. නමුත් ඒ කාරණේ හුඟක් දෙනෙක් දන්නේ නැහැ වචනේ තේරුම. විකට කියන්නේ. දැන් පින්නත්නි ඔබ දන්නවා දැන් තදනින්දෙන් අවදි වෙන පස්සේ සිහිය පවත්ව ගන්න කිව්වේ බුදුහාමුදුරනේ. එදා ඉඳලා අපි භාවිතා කරන ක්‍රමේ. අදත් ඒ ක්‍රමේ භාවිතා කරනවා. ඉදිරියටත් ඒ ක්‍රමේ භාවිතා වෙයි. හොඳ තේරුම් කරගන්න මහන්සි ගන්න. තදනින්දෙන් අවදිනාට පස්සේ. ඒක තදනින්ද කියන එක අවස්ථාව ගත්තොත් ඔබ මොකුත් දන්නේ නැති නිසා ඒක එදා ඉඳලාම එන අවිද්‍යාව මුලාව. මොකුත් දන්නේ නැහැ. ඒ විතර අපි වචන පාවිච්චි කරා. මොකුත් දන්නේ නැති අවස්ථාව. ඉතින් පින්නත් මේක බැලුවාම මේක චක්‍රයක් නම් චක්‍රය කියන එක අදහස් කරේ භවය. භව චක්‍රය කියලා කියනවා. භවය කියන්නේ මේ මන ප්‍රධාන කළා ඇස කන නාසය දිව ශරීරය. මේක පිළිටෝන එක. නැවත නැවත පිළිටෝනකට භවය කියලා කියනවා. භව චක්‍රය. මේ භව චක්‍රය ගැන බුදුහාමුදුරුවෝ වර්ණනා කරේ නැහැ. ඒක වර්ණනා කරේ නැහැ භයංකාර දෙයක් එක තමයි පෙන්වන්නේ. මේකේ හරයක් පෙන්වන්නේ නැහැ. ওই භවයේ අරගෙන අසකරනානේ දිවසරිනේ මන අරන් ආපු කෙනාට කිසිම හරයක් අරටුවක් නැති නිසා මේකට කියනවා සංසාරය කියන එක තේරුම අන්සාරයක් නැහැ කියන එකයි. නැවත නැවත සාරයක් නැතුව මේක අසකරනානේ දිවසරිනේ මන තුල පවත්තක යන. මේකටයි සංසාරය කියන්නේ. ඉතින් මේ ඉදා අපිට පෙන්නපු විදිය. ඒ සංසාරය කියන කතාව ගත්තාම මේ අසකරනානේ දිවසරිනේ දිගට පවත්තක යන එකමයි. ඒ භවය කියන්නේත් ඒකමයි. ඒක වර්ණනා කරන්නේ නැහැ කෙනෙක්. ඇයි? මේකේ ගත යුතු අරටුවක් හරයක් නැහැ. මේ සංසාරේ නම් යන්නේ කියන අපි හිතනවා අරටුවක් හරයක් තියෙනවා කියලා. නමුත් අන්තිමේදී කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක හුඟක් බර තියෙන්නේ සත්‍ය වැලෙන් බැලුවහම එකම සත්‍යයක් දුක්ඛ සත්‍යයට. දුක්ඛ සත්‍ය ඒ දුක්ඛ සත්‍ය විවෘත කරන්නේ බුදු කෙනෙක්. ඒ දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ විවෘත කරේ එකම සත්‍ය පද හතරකින්. දුක පිළිබඳව කිව්වේ පද හතරකින්. ඉදන් දුක්ඛං ඒක එක පදයක්. ඒ දුක කියන ධර්මයේ ඉබේ හැදිච්ච එකක් නෙමෙයි. ඒ දුක හැදෙන්න අනන්ත හේතු තියෙනවා. එතකොට ඒ හේතු තියෙන නිසා කියනවා සමුදය. සමුදය යන්තරමක් මේ හේතු මේ ඉන්ද්‍රිය පවත්තන තියෙනවා නම් භවයේ පවත්තන තියෙනවා නම් ඒ හේතු සියල්ලක්ම නැති කරන්න පුළුවන් නම් එතන පවතින්නේ නිරෝධය. අපි හැම කෙනෙක්ම නිරෝධය තුළින් බහින්නේ
මාර්ගයට. එතකොට එකම සත්‍ය සමුදය කියලා පදයකට නිරෝධය කියලා පදයකට මාර්ගය කියලා පදයකට පද හතරක් තිබුණා. සත්‍යාන චතුරෝ පද හතරයි. එකම සත්‍යයි. බුදු කෙනෙක් දේශනා කරන්නේ එකම සත්‍යයි. අනන්ත ප්‍රමාණ බුදුරන් වහන්සේලා ඒ කාලවලදී පහළ වුණා. පහළ වෙලා දේශනා කරන්නේ එකම සත්‍යයි. සත්‍ය දෙකක් දේශනා කරන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලිව තියෙන එකම සත්‍යයි සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට සත්‍ය හතරක් නෙමෙයි. සත්‍ය එකයි. ඒක පැහැදිලි කරලා පෙන්නන්න පද හතරක් ගත්තා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන්නේ පද හතර. දැන් ඔබට පැහැදිලිව පේනවා සත්‍ය එකයි. අපි මේකට කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා. උතර චතුර කියන එකෙන් අදහස් කරන්නේ අපි චතුර කිව්වහම හතර කියන අර්ථය ගන්නවා. එතන අර්ථ වශයෙන්ම චතුර කියන අර්ථයෙන් ගත්තේ හතර නෙමෙයි. චතුර කියන්නේ දක්ෂ කියන එකයි. දක්ෂ. දැන් චතුර කතිකය කියන්නේ දක්ෂ කතිකය කියන්නේ හතර දෙනෙක් නෙමෙයි. දක්ෂ කියන එකයි ගත්තේ. අතන වැඩි හරියක් පාවිච්චි කරන්නේ චතුර කියන්නේ හතර කියලා අර්ථයෙන් අරගෙන තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒතර චතුර ආර්ය සත්‍ය කියන්නේ දක්ෂ. ඒ දක්ෂ කියන්නේ සම්මා සම්බුදුරන් වහන්සේ විවෘත කරපු ආකාරය. මේක පැහැදිලි කරලා පෙන්නපු ආකාරය. ඒක කියනවා ඒ චතුරාර්ය සත්‍ය ධම්මචක්කයට පෙන්නනවා. චතුරාර්ය සත්‍ය ධම්මචක්කයට පෙන්නන්නේ. ඒ ධම්මචක්ක කෙනෙන් අදහස් කරන්නේ ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රය පෙන්වහම ඒ ලෝතුරා බුදුහාඳුරෝ පැහැදිලි කරලා පෙන්න ධර්මයට මේ ලෝකේ කිසිම කෙනෙක් මේ කාලත්‍රය තුර සමර්ථ වුණේ නැහැ. තවත් විදියකට කියනවා කියලා කියන්නේ. වෙනත් විදියකට කියනවා කියලා කියන්නේ. ඒ උන්වහන්සේ පෙන්න ධර්මය. ඒක නිසා ඒක උතුම්ම සත්‍යයක්. අප හැම කෙනෙකුටම ඒ අවස්ථාවෙම දකින්න පුළුවන්. පස්සේ නෙමෙයි. ඒකයි සාන්නිට්ඨිය කියලා කියන්නේ. ඒ අවස්ථාවෙම දකින්න පුළුවන් සත්‍යයක්. එවැනි සත්‍යයක් වෙන බාහිරින් නෙමෙයි පෙන්වන්නේ. තමා කියලා කෙනෙක් ඉන්නවට නෙමෙයි. බාහිරෝ තමා කියලා කෙනෙක් මේ ධර්මයට නැහැ. නමුත් අපි තේරුම් කරගන්නකොට ප්‍රඥාප්තිය හරහා තමා තුළ මේ තමයි මේ ධර්මයේ බලන්න කිව්වේ. එතකොට දැන් තමා තුළ බලනකොට තදනින්ද කියන ධර්මයේ අපිට කියන්න පුළුවන් තමාගේ තදනින්ද කියලා වෙත්තට කියන්න බෑ. ඇයි? ඇයි කියන්න බැරි? ඒ අවස්ථාව ඔබ දන්නේ නැහැ. අනුගේ තදනින්ද කියලා කියන්නත් බෑ. ඒකේ අවස්ථාව ඒකට කියන්නත් බෑ. මේ තමන්ගේ තදනින්ද කියලා හරි අනුගේ තදනින්ද කියලා හරි කියන්න බෑ මේ අවස්ථාව. මේ තදනින්ද කියන එකට වෙන වචනයක් දෙන්න බෑ වෙන්නේ. හැබැයි අපිට වචන දෙකක් විතරක් පේන වෙයි. මේ තදනින්ද ගැන සිහි කරනකොට බුදුහාමුදුරුවෝ තවත් විස්තර කරලා පෙන්නනවා. අපිට සාපේක්ෂවාදී චින්තනය හරහා මතක තියාගන්න කියපු තැන තියෙනවා. ඒ කියන්නේ අභින්නම් පච්චවේක්කිතබ්බං. පච්චවේක්කිතං ප්‍රත්‍යවේක්ෂා කරන්න. සිහිය තබා ගන්න කියපු තැන. දැන් මේ එක අවස්ථාවක් තමයි මේ තදනින්ද දිහා බලලා බුදුහාමුදුරුවෝ කියපු අවස්ථාව. මොකද මේ කිව්වේ සිහිය තබා ගන්න කිව්වා. සිහිය තබා ගන්න දර්ශනීය ලැබෙන තුරු. එතෙක් සිහිය තියෙනවා. පරපටිබද්ධා මේ වචනේ ඔබ තියෙන පිළිපොතේ තියෙනවා. පරපටිබද්ධා මේ ජීවිකාටි අබින්නම් පච්චවේක්කිතබ්බං. මේ අපේ ජීවිතය මේ තමාගේ ජීවිතය අනුන්හා බැඳලා තියෙනවා. මේක සිහිය තබා ගන්න කිව්වා. මේක මතක තබා ගන්න කිව්වේ. ඇයි? සිහිය තබා ගැනීම මතක තබා ගැනීම නේ තථාගත දර්ශනය. දර්ශනයේ පහළ වෙන තුරු මේක තියෙන්න ඕන සිහිය. දැන් පරපටිබද්ධ කියලා කියන්නේ අනුන්හා බැඳෙනු. පර කියන්නේ අනුන් කියන අර්ථය. අනුන්හා බැඳෙනු ජීවිතයක් තියෙන බව. දැන් ඒක අපි බලන්න තදනින්ද. තදනින්ද බලනකොට තමන් මොකුත් දන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය පහෙන් මනකින් ධර්මයෙන් මොකුත් දන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය පහෙන් මොකුත් දන්නේ නැහැ. තමන්. නමුත් ඔබේ ගෙදර ඉන්න වෙන කෙනෙක් මේ ඉන්ද්‍රිය පාවදීන් ඉන්නවනම්
ඒ තනත්තාව තනත්තිය කියනවා ඔබ ඊරාත්‍රි තදනින් එනකොට ගෙරෙව්වා. තවත් කිට්ටුවල බැලුවොත් යට පේන ඉන්ද්‍රිය වලට හෘද වස්තුව ගැහෙනවා. ලේ ගමන් කරනවා. මේ ආකාරයෙන් දකින්න පුළුවන්. ඒක නිසා අය කියනවා ඔබ මේ හෘද වස්තුව ගැවුණා ලේ ගමන් කරා. ඒකෙන් ඒ තැනත්ත නිගමනයක් ගන්නවා. අර කියන්නේ අනු. Taman නෙවෙයි. අනු නිගමනයක් ගන්නවා. මේ තැනත්ත මැරෙලා නැහැ. මැරෙලා නැහැ. තව අවදි වුණේ නැහැ. එහෙමයි කියන්නේ. අවදි වුණේ නැහැ කියන්නේ ඉන්ද්‍රයන්ට ආවේ නැහැ. මෙහෙම අපි කතා කරමු. මෙන්න මේ කතාව තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. පරපටිපදාමේ ජීවිකාටි අභින්නම් පච්චවේ කිතප්ප. මේක දැන් අපිට පේනවා බුදුහාමුදුරුවෝ මතක තියාගන්න කිව්වා. ඒතර අපේ ජීවිතේ බැඳලා තියෙනවා. අපි ජීවිතය කියන එකක් පිළිගන්නවා. Taman එක්ක නෙවෙයි බැඳලා තියෙන්නේ. අනුන් එක්ක. මේක තමයි පින්නත් හුඟක් විස්තර වශයෙන් අපිට මේ සත්‍ය විග්‍රහ කරනකොට දකින්න පුළුවන්. අනුන් එක්ක බැඳලා තියෙන්නේ. දැන් තදනින්ද ගත්තාම ගාම මොකුත් දන්නේ නැහැ. Taman කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒක ඉන්ද්‍රයන්ට අපි අවදි වෙනකොටම අපිට කියනවා අපේ පවුලේ ඥාතිය කියනවා ඔබ ඊගේ නිදාගත්තා. ගොරෝ නිදාගත්තා. ඔබේ ලේ ගමන් කිරීම ඇති වුණා. ආස්වාද ප්‍රාස්වාදයේ තිබුණා. මේ ආකාරයෙන් කියනකොට Taman පිළිගන්නවා සාපේක්ෂවාදී කින්දනේ හරහා. එහෙනම් මම තදනින්ද ඉන්නකොට මම මොනම දෙයක්වත් මම කියලා කෙනෙක්වත් මම මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් මගේ මරණය එක. මේ ඉන්ද්‍රිය ගැන මොකුත් දන්නේ නැති. නමුත් තදනින්ද මරණය නෙමෙයි. ඒ අවස්ථාව මරණය. ඇයි? ආස්වාද ප්‍රාසාද ලේ ගමන් කිරීම Taman කියලා කෙනෙක්, අනුන් කියලා කෙනෙක් මේ ලෝක කිසිවක් ඔබ නැත්ැනක හිටිය තදනින්ද. ඒක මේ කාරණා ආදිය දැන් පේනවා. මේ කියන කතාව. ඒක බොරුවක් කියන්න බෑ. එතකොට දැන් ඒ අවස්ථාවේ ඉඳලා ඔබ ඉන්ද්‍රියව දෙනකොට රාත්‍රියේ හරි උදේ හරි ඔබ යාළුවෙක් හරි හිතවලෙක් හරි කියනවා ඔබ ගොරෝ හිටියා. එතෙන්දී ඔබ නිගමනයකට එනවා අර වචන හරහා. අර අනුන් කියපු වචන හරහා. ඔව්. මට ඒ වෙලාවේ මම මැරිලා හිටියේ නෑ. මම ජීවත් වුණා කියන නිගමනය ගන්න. අර වචන වලින්. ඇයි? මගේ ලේ ගමන් කිරීම ආස්වාද ප්‍රාසාදයේ තිබුණා කියලා ඒ ඇත්ත කියනවා. ඒ නිසා මම මැරෙලා නෙමෙයි හිටියේ. නමුත් Taman මේ ඉන්ද්‍රියයක එක්කන මැල්ලා හිටියේ. මෙන්න මේක Tamanට මේ වෙනස පේන්න ඕන. ඒ කියන්නේ ඉන්ද්‍රිය ආයති Taman ඒ අවස්ථාවේ මොකුත් දන්නේ නැහැ. තදනින්ද. මේක ආවදින පස්සේ මේ කතාව ගියාම ඔබ දන්නවා ඒ අවස්ථාවේ මැල්ලා නෙමෙයි හිටියේ කියලා. ඒතකොට මේ කවුරුත් එක්ක දැන් මේ ජීවිතය සමාන වෙලා තියෙන්නේ. දැන් පේනවා. අනුන් එක්ක මේක සම්බන්ධ. දැන් මේක පේනවා යටට. පරපටිබද්දයි. දැන් පරපටිබද්දේ කියන එක පේනවා. අනුන් හා බැඳලා තියෙන්නේ. Taman ගාව යන්නේ. ඒ Taman හා බැඳලා නෙමෙයි කියන්නේ. මේ ඉන්ද්‍රිය අසකන්නාසේ දිවසාරයේ අසකන්නාසේ දිවසාරයේ අවදුනහා මගේ කියලා කිව්වට දැන් තදනින්දදී ඔබ මුකුත් තියෙන මගේ කියලා දන්නේ නැහැ. මගේ නෙමෙයි. මේක බලන්න මේක ඇත්තද කියලා. හරිද මේක? වැරදි නම් ඔයකට කියන්න පුළුවන් නැගිටලා හරි වැරදි කියලා. මේක නිතේන ධර්මෙකුත් නෙමෙයි. Taman තේරෙනවා මේ කියන දේ. මේක යට බැරි වෙ නැතුවට Taman ළඟ තියෙන ධර්මයක් මේ කියන්නේ. බණ පොතක් අවශ්‍ය නැහැ මේ පොත ගෙවුවාම හරියි. දැන් ඊට ඔබට පැහැදිලිවම පේනවා ඔබ ඉන්ද්‍රිය වලින් මොනම දෙයක්වත් දන්නේ නැහැ රදින් ඉන්නකොට. නමුත් ඔබ අවදිනම් පස්සේ කියනවා ඉන්ද්‍රිය අවදිනාට පස්සේ කියනවා ඔබේ විතර හිටෙක් කෙනෙක් ඔබගේ ගොරේව ලේ ගමන් කරා ඒ වගේ කියනකොට ඔබ ඒ අවස්ථාවේ ඔබ මැරිච්ච අවස්ථාවේ ජීවත් නැහැ කියලා කියනවා. මොකද මින්නදී මේ කතා කරන්නේ සාපේක්ෂවාදී කියන තැනින්ම. මේ කතා කරගෙන කරුණු දෙකක්. එකක් ඔබ පිළිගත්තා අවදි වෙලා ඉන්නකොට සාපේක්ෂවාදී කියනකොට මරණය කියන එක. මොකුත් දන්නේ නැති අවස්ථාව තමයි මරණය. නමුත් ආයවත් ඔබ පිළිගත්තා නෑ මැරෙලා නෙවෙයි. මගේ ජීවිතේ පවත්වන්න පුළුවන් ශක්තිය තිබුණා. මං අවදි වෙයි. මේ ගමන් කිරීම ආස්වාද ප්‍රාසන. ඒක අනුගෙන් අහලා දැනගත්තා. මෙන්න මේ කරුණු දෙකම ඔබ දැනගත්තා. කාගේ දැනුමක්ද? ඒ දැනුම කාගේද? ඔබ අවදිනට පස්සේ දැනගත්තා. තදනින්ද ඔබ දැනගත්තේ නෑ මොකද කියලා. තදනින්ද ඉන්නකොට ඔබ දැනගත්තද මේක? නෑ. අවදිනට පස්සේ දැනගත්තේ. එහෙනම් මේ දැනුම කාගේද?
ඔව් තමන්ගේ දැනුමක් නෙමෙයි. දැන් ඔබට පේනවා මේක. මගේ දැනුමක් නෙමෙයි. ඒතර මේ සියලුම දැනුම ඔබේද දැනුම? මේ කතා කරන වචන හරහා කතා කරන ඔබේ දැනුමක්ද? සියලුම වචන ගත්තේ අනුන්ගේ. දැන් මේක අනුන්ගේ දැනුමක්. ඒතර දැන් අපි ඉන්ද්‍රිය අවදි වෙනකොට මේ අපි ලබාගෙන තියෙන දැනුම ඉංග්‍රීසියෙන් ගත්තා, සිංහලෙන් ගත්තා, පාලියෙන් ගත්තා. බුද්ධ ධම්ම සංඝ කියලා ගත්තා. එබැවින් විනාගමක් කියලා ගත්තා. ඒ සියලුම දැනුම අපි ලබාගත්තේ කාගෙන්ද? තමාගේ දැනුමක් නෙමෙයි. අර පරපටිබද්ධයමයි. අනුන්හා බැඳිච්ච දෙයක් බෑ අපරගෙන තියෙන්නේ. දැන් බලන්න වෙන්නත් මේ පරපටිබද්ධයම අනුන්හා බැඳිච්ච එකම අනුන්හා බැඳෙන කවුරුත් එක්කද? අනිතන ප්‍රතිදී. අනුන්හා බැඳෙන තමන් එක්කද? මෙතන ප්‍රතිදී. අනුන්හා බැඳුනා කවුරුත් එක්කද බැඳුනේ? තමන් එක්කද? තමන් කියලා කෙනෙක් කොතන හිටියද? තමන් අපි නිගමනය කරේ කොතනින්ද? ඒ ඉන්ද්‍රියව දුන්නාට පස්සේ මම කියලා ගන්න. හොඳට තේරුම් ගන්න. ඉන්ද්‍රියව දුන්නාට පස්සේ. එතකොට මම අපි කියන දෙපැත්තම කොතන තියෙන්නේ? එක පැත්තක. තේරෙන්නේ? අනුන්ගේ දැනුමත් මගේ දැනුමත් කොයි පැත්තේ තියෙන්නේ? ඈ? එක පැත්තක. එක පැත්තේ කියන්නේ ඉන්ද්‍රිය අවුදුනාට පස්සේ. තාවරින්දේ අරින්දේ නෑ. දැන් තේරුණානේ මේ කියන කතාව. දැන් ඔබට හොඳ පැහැදිලි පැත්තක් ගියා. හොඳට පැහැදිලි වෙන්න. මම මේ කියන්නේ අනේක තේරුම් ගන්න උත්සාහ ගන්න මොකද්ද කියන්නේ කියලා. එතකොට වෙන්නත් මම කියලා කෙනෙක් මම කියලා දෙයක් ඔබට උනාද කියලා වොම් බලන්න. අර පරපටේ වදියේ නැත්තම්. තිබුණාද? තමම සොයාගන්න. මම කියලා දෙයක් හරි මගේ කියලා දෙයක් හරි දුණාද? නෑ. ඒක ලැබාගන්න කොයින්ද පරපටේ වදියේමයි. අනුන්හා බැඳුණු ජීවිතයක් තියනවා කියලා පිළිගත්තේ. ඒ විශ්වාසය උඩයි ඔබට තියෙන්නේ. නමුත් ඔබ කියලා කෙනෙක් ඔබට කවදාත් විශ්වාස කරන්න බෑ තදනේ ඉන්නවා කියලා. ආවදන පස්සේ ඉන්නවා. දැන් පින්නන්නේ මෙන්න මෙතන මහා ගැටලුවක් තියෙනවා. මෙතන මහා මුලාවක් තියෙනවා. මෙන්න මේ මුලාවයි ඔබට පේන්න ඕන. එතකොට ඔබ කියලා කෙනෙක් හිටියේ නෑ. ආවද වෙනකොට ඔබ කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් පින්නන්නේ මේ සාපේක්ෂවාදී චින්තනයේ ඉන්න හැමෝටම මේ දෙය තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් නැත්නම් කෙනෙක් ඔබට පහළ වුණා. මෙන්න මේක ලෝකෙ සිද්ධ වෙන්නේ නැද්ද? කෙනෙක් නැත්නම් කෙනෙක් පහළ වුණා. දැන් ඔබට පේන්න ඕන කෙනෙක් නැත්නම් කෙනෙක් පහළ වෙන්නේ නැති බව. ඔබට පේන්නේ කෙනෙක් පහළ වුණා කියලා. ඒකට සාපේක්ෂවාදී චින්තනයේ උඩ ඔබ ස්වයං උත්පත්තිය පිළිගත්තා. මට ස්වයං උත්පත්තිය කියෝකට. දැන් ස්වයං උත්පත්තිය දුකට කතා කරන්න බෑ. ඔය වචනේ කිව්වොත් ඔබ ස්වයං උත්පත්තියට අහු වෙනවා. කොස් කොලයක් දෙල් කොලයක් කිව්වොත් ස්වයං උත්පත්තියට අහු වෙලා. අන්න ස්වයං උත්පත්තියට ඔබ අහු වුණා. ඊළඟට වෙන්නත් මම කියලා එක්කන පිළිගත්තු නිසා මම කියන එක පිළිගත්තේ වෙන මොකුත් නෙමෙයි අසකරණාසේ දිවසාරේ නෙමෙයි. ඔබේ අසකරණාසේ දිවසාරේ ලම්බකව ඔබට ඉස්සරහා පේන රූපයක්. ඔබට ඉස්සරහා පේන රූපයක්. දැන් ඒකත් ඔබට පැහැදිලිව පේනවා ඔබ ඉස්සරහා රූපයක් පේනවා. දැන් ඒ රූපෙට ඔබ කියන්නේ බාහිරේ. දැනුම. බාහිරය. ඒ තමන්ගේ පරිබාහිරයක් ගත්තා. ඒ පරිබාහිරය ගත්තේ කොතනින්ද? කොතනින්ද ගත්තේ? දැන් තදනින්ද ඉන්නකොට ඔබට ප්‍රශ්නේ තුනද? නෑ. ඉන්ද්‍රිය අවදිනකොට ආපු ප්‍රශ්නයක් ගැන මම මේ කතා කරන්නේ. දැන් ඉන්ද්‍රිය අවදිනකොට ආපු ප්‍රශ්නයක්. තදනින්ද තියෙන්නේ නැති ඉන්ද්‍රිය අවදිනකොට ආපු ප්‍රශ්නයක්. මොකද ඉන්ද්‍රිය අවදිනකොට ආවේ? ඔබ මේ අසකර නාසය දිව ශරීරය කියන එක මගේ කියලා පිළිගන්න වෙනවා. ඇයි පිළිගත්තේ කොහොමද? අර ස්වයං උප්පත්තිය කියන ධර්මිය ඔබ දැනගත්තොත් ඔබට ඇවිල්ලා තියෙන්නේ. නැද්ද? මගේ ඇහි කියලා කියන්නේ ස්වයං උප්පත්තිය නිසා. මගේ කනේ කියලා කියන්නේ. ඒතර මගේ කනත් ඔබේ තදින් තිබුණාද? මගේ ඇහක් තිබුණාද? මගේ නාසයක් තිබුණාද? මගේ දිවක් තිබුණාද? මගේ කයක් තිබුණාද? මගේ මනක් තිබුණාද? මොනම දෙයක්වත් ඔබට අයිති තුනේ කියන්නකො බලන්න.
දැන් මේක පැහැදිලිව පේන්න ඕන ඔබට. ඒතර මොකුත් තිබුණේ නැත්තම් ඔබ ඉන්ද්‍රියට අවදි වෙනකොට කියලා මගේ ඇහැ තියෙනවා මගේ කන තියෙනවා ඒ කියපු ගත්ත පරිපටබද්දක් නෙවෙයිද? අනුන්හාර වෙන එකක් නෙවෙයිද? තේරෙන්නේ? දැන් පින්වත්නි ඔබට මේ එක පැත්තක් පැහැදිලි. මොකද මේ එක පැත්ත ඉන්ද්‍රිය අවදි වුණාට පස්සේ තියෙන පැත්ත. එතකොට ඒ දැනුම සියල්ලක්ම තමාගේ දැනුම නෙවෙයි. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් තව විදිහට ඉගෙන ගත්තොත් ඔච්චරයි. ඒකට මේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි කිව්වේ. ඔබට හොඳට ඉගෙන ගන්න. හොඳට පාඩම් කරන්න. නමුත් ඔබේ සීමාවන් පෙන්නවා. ඔබට ඔයින් එහාට යන්න බෑ. ඔක හරියට 150ට 100ක් ගත්තොත් 50ක අන්තිම කෙලවරට ගියත් 50යි. අනිත් පැත්ත මොකක්ද? ඔව්. අනිත් පැත්තේ කියන්නේ දැන් එක බලුවක් ඉන්ද්‍රිය අවදිනාට පස්සේ තියෙන පැත්තනේ. ඒක තදින්ද මොකද්ද? තදින්ද මොකක්ද දන්නවද? අරින්ද මොකක්ද දන්නවද? ඒකත් එක බලුවක්. ඒතර අවදි වෙච්ච බලුව දැන් දන්නවා අනුගෙන් ගත් දැනුමක් තියෙනවා. තදින්ද ගැන මොකක්ද දන්නේ නැහැ. අරින්ද ගැන මොකක්ද දන්නේ නැහැ. එදා සමාජ පින්නත්නි සෑම කෙනෙක් මේ කියන්නේ මෙන්න මේකයි විරුද්ධකම කියන්නේ. අසිත දවස ආලාරකාරාම උද්දකාරාම හැම කෙනෙක්ම අද වෙනකුත් කරගෙන යන්නේ ඉන්ද්‍රිය අවදුනාට පස්සේ කියන කියන්නේ විතරයි. මේ ඉගෙනීම කරේ නැහැ. මේ ඉගෙනීම මේ පැත්තට අතවත් තිබ්බේ නැහැ. Tamange තදනින්දට අඩනින්ද. ඒතර ධර්ම නැද්ද? ඒකාගද. මේක Tamange නම් ඒකාගද. ඈ? අර මොකුත් දන්නේ නැති පැත්ත. ඒතර මොකුත් දන්නේ නැති පැත්ත තමයි ආදි කල්පිත අවිද්‍යාව කියලා කිව්වේ. ඒක පඬිතුරු. එහෙම කියලා ඇත්තට දැම්මොත් හරියද? එහෙම කියලා ඇත්තට දාන්න බෑ පින්නත්. ඒකයි මේ බුද්ධ කියන සම්මා සම්බුද්ධ කියන මේ දෙපැත්තම දකින්න එකට. ඉතින් මේ දෙපැත්තම දකින්නවා නම් ඔබ කොහොමද තදින්ද දකින්නේ? මේ සාපේක්ෂවාදී චින්තනය කියන වෙනස උතරයි. ඔබට සාපේක්ෂවාදී චින්තනය කතා කරනකොට පාලියෙන් කතා කරත්, ඉංග්‍රීසියෙන් කතා කරත්, සිංහලෙන් කතා කරත්, දෙමළ භාෂා අරගෙන කතා කරත්, වෙන භාෂාවල් කතා කරත් ස්වයන් උප්පත්තියක් අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒ ස්වයන් උප්පත්තිය කියලා කියන්නේ ඔබ ස්වයන් උප්පත්තිය කියන්නේ ඔබ කෙනෙක් වශයෙන් පිළිගත්තා. ඒක ස්වයන් උප්පත්තිය. මම කියලා කෙනෙක් ඔබ ගත්තා. මේ ගත්තේ ඉන්ද්‍රිය තුලින්. ඊළඟට මේ ඉන්ද්‍රියට සාපේක්ෂව ඔබට බාහිරයක් පේනවා. ඒතර තියෙන අන්තර් සම්බන්ධය. ඇහෙන් මම දකිනවා. කනෙන් මම අහනවා. නාසයෙන් මම ගඳ සුවඳ ගන්නවා. මේ බාහිර තමයි ගන්නෙ. බාහිර ශබ්දේ තමයි කන. එවනේ පිළිගන්නේ. දැන් ඔබට සිද්ධ වෙච්ච දේ පේනවද? ඒතර බාහිරයක් අධ්‍යාත්මික බාහිරයක් තථාගත දර්ශනයේ තියනවාද? ඈ? තථාගත දර්ශනයේ අධ්‍යාත්මික බාහිරයක් නැහැ දිනවා. මේ අධ්‍යාත්මික බාහිරේ තියෙන්නේ අපිට. මේ දිත්තේ මරණීය උප්පත්තිය තියෙන්නේ අපිට. බුදුහාමුදුරන්ගේ ධර්මෙට නැහැ. දැන් ඔබ අවදි වෙලා ඉන්නේ කොතනද කියලා දැන් ඔබට මම පෙන්නන්නම්. දැන් ඔබ අවදි වෙලා ඉන්නේ පරපටිපද්දාමේ ජීවිකාටි අබෙන්නම් පච්චවෙක්ක තබ්බන්. අනුන්හා බලන ජීවිතයක් එක්ක. ඒකයි වෙන්නත් මේ ඔබට තරණින් කියනවා කියන්නේ. ඒතර අනුන්හා බලන ජීවිතය කියන්නේ මේක ප්‍රශ්නේ මේකයි ගැඹුරුම තැන තමයි. මේ සත්‍ය සොයන එක්කෙනාට ඔබ මරණය පිළිඅරගෙන තියෙනවා නම් ඔබ මැරෙනවා කියලා කියනවනම් ඔබ උපදිනවා කියලා කියනවනම් කියන්න පුළුවන්. ඔබ තේරුම් කරගන්න ඕන ඔබ මැරෙන්නේ උපදින්නේ කියන්නේ මොකද්ද කියන එක. මැරෙනවා උපදිනවා කියලා කියනවනම් මැරෙන්නේ උපදින්නේ කියන්නේ මොකද්ද කියලා තෝරගන්න ඕන. මේ තෝරගන්න තමයි මම ඔබට මේ කාරණේ පෙන්නන්නේ. ඒතර මැරීම ඉපදීම කෙනෙක් ගත්තේ කොහෙන්ද? තමන්ගෙන්ද? අනුන්ගෙන්ද? අනුන්ගෙන්. පරපටිපද්දේ. ඇයි? තමන් තදනින්දේකට මොකුත් දන්නවද? එතන මොකුත්ම දන්නේ නැහැ. එතන මොකුත් දන්නේ නැති කියන්නේ මහා මුලාව අවිද්‍යාව. අපි කතාවෙන් කියනකොට. ඒතර අපි වෙන කෙනෙකුෙන් අහගෙන ගත්තා මම ජීවත් වුණා මරුණා දෙකම ගත්තයි මම මරුණා කියලා කියන්නේ ඔබට නිගමනයක් දන්නව ඒ කාණ්ඩෙම තදිනේකට මොකුත් දන්නේ නැහැ ඉන්ද්‍රිය තුලින්. එහෙනම් ඔබේ මරණය මරුණත් ඒක තමයි. ඉන්ද්‍රිය වලින් මොකුත් දන්නේ නැහැ. ඒතර අවදි වීම කියලා කියන්නේ ඉන්ද්‍රිය අවදි වෙනකොට
ගත දැනුමක් තියෙනවා. අපි සිහිය පාත්තනෝ එලිබිසිය කිව්වත් මොන වචන වලින් කතා කරත් අපි දැනුමක් ලබා ගන්න තියෙනවා. ඒ දැනුම අනුන්ගේ. එතකොට තමාගේ දැනුමක් තමායි කෙනෙක්ගේ දැනුමක් තදනින්ද තිබුණාද? තියෙනවද? ඉදිරියට ඇති වේද? ඇයි වෙන්නේ අපිට අවදීන් කියන මේක? ඔබේ මේ සිහිය කියන එක දැන් තියෙනවා නම් මේ අවදි වුණාම ඔය සිහිය ඔබේ තදනින්දට තරන් යන්නකෝ. එහෙම කිව්වොත් තේරෙනවද? කවුද මේ සිහිය අරගෙන තදනින්දට ගියේ කියන කියන්නකෝ. හැමෝම භාවනා කරනවා හැමෝම සිල් ගන්නවා. කෙනෙක් ගියේ කෙනෙක් කියන බලන්න. යන්න පුළුවන් ඊළඟ මට්ටම 50න් 50ක් විතරයි. ඇයි? සංඥාව ඇතේරදී කියන දඬ විතරයි ඔබට චින්තනය හරහා යන්න පුළුවන්. ඒක කාලයට අහු වෙනවා. ඒ නිහාට යන්න බෑ. ඒ 50ට 50 වෙලා තියෙනවා. එහෙමනම් පෙන්නටි ඔබට තියෙනවා දැන් ඔබ පිළිගත්තොත් උප්පත්තිය ජීවත් වෙනවා කියලා 50ක් පිළිගත්තොත් ඒ 50යිම ඔබේ ජීවත් වීමත් එක්ක මරණයත් 50ක් තියෙනවා. අන්න ඒකයි ඔබ මං කිව්වේ නිදා ගන්නවා කියලා. ඔබ නිදා ගන්නවා කියන අර්ථය වෙන්නේ ඒකනේ. තදනින්දේ ඉන්නවා කියලා කිව්වේ ඒකයි. බුදු කෙනෙක් එහෙම නෑ පින්වත්. බුදු කෙනෙකුගේ තියෙන වෙනස එච්චරයි. දැන් ඔබ අවදි වෙලා ඉන්නකොටත් ඉන්නේ 50ට 50ක් මැරිලා 50ක් ජීවත් වෙනකොට 50ක් මැරිලා. අර විදුලි බල්බ් එක වගේ. ආලෝකයේ අන්ධකාරය දෙකකට තියෙන්නේ. ඒ වගේ තමයි ඔබලා ඉන්නේ. ඒ කියන්නේ ඔබ තාවිදින් කියන ඔබ ඕන අවස්ථාවක මේ ජීවත් වෙන කෙනා අවස්ථාවක මැරෙන්න පුළුවන්. ඔය සාපේක්ෂවාදී කියන නිසා. දැන් ඔබට මේ කියන උත්තරේ තේරෙනවද නැහැ. එහෙනම් පින්වත්නි තථාගත දර්ශනය උතර නෙවෙයි තියෙන්නේ. ඒ සාපේක්ෂවාදී චින්තනයේ හැම කෙනෙක්ම ওই පටිච්චසමුප්පාදානෙ කතා කරන්නේ අභිධර්මයේ කතා කරන්නේ සියල්ලම කතා කරන්නේ උතරේ දෙකට. ඒක නිසා තථාගත දර්ශනයට අහු වෙන්නේ නැහැ. තථාගත දර්ශනයට අහු වෙන මම ක්‍රමයේ පෙන්වන්නම් පින්වත්නි. ඊතර වචන නැහැ. දැන් බලන්න ආපෝ වේ තදනින්ද. ඒ තදනින්නේ තමයි ඔබ ඉන්ද්‍රියට අවදි වෙන්නේ. අර ලේගමන් කිරීම ආස්වාස්වාසයේ ඔබ නැරෙන ගත්තාට මේ ශරීරය තියෙනවා. ඒක ඊළඟට ඒක දෙන නිසා ඉන්ද්‍රිය අවදිනාම කියනවා මම ඇහෙන් දකිනවා අර අනුන්ගෙන් අහඩනු. එතකොට සම්බන්ධ උනේ අනුන් එක්ක. එතකොට තමන් කියලා කෙනෙක් ඉන්නවනම් තමන් කියලා කෙනෙක් හිටියද තදනින්නේ ඔබෙන් ඔබහන්. කියන්නේ තදනින්නේ තමන් කියලා කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවද මොකක්වත් දන්නේ නැහැ නේ පින්වත්. එතන මුකුත්ම දන්නේ නැති නිසා මොනම දෙයක්වත් දන්නේ නැති නිසා එතන තියෙන්නේ මුලාව අවිද්‍යාව. එතන දිට්ඨියක් නැහැ. මම මේ පෙන්නන දෙපැත්ත පෙන්නන්නේ. මුලාවයි අවිද්‍යාවයි කියන්නේ එතෙන්ට. මුකුත්ම දන්නේ නැත්නම් අවිද්‍යාව. මුකුත් දන්නවනම් විද්‍යාව. ඒ තදනේ ඉඳ කියන්නේ මුලාවක් දිට්ඨියක් නැහැ. ඒක දිට්ඨිය ආයේ කොහෙන්ද සාපේක්ෂවාදී චින්තනෙ. අර පරපඩබන්දේ අනු මං ජීවත් වෙනවා කියලා මගේ සහෝදරයෙක් හරි මට කිව්වා. ඒක අනුන්ගෙන් ගත්ත වචන වලින් තමයි අපිට දිට්ඨිය ආවේ. ඒ කියන්නේ තමන්ගේ තදනේ මොකුත් දන්නේ නැති නිසා මැරිලා අර කෙනෙක් කිව්වා ඔබේ ලේගමන් කර ආස්වාද ප්‍රාසාසය කරා එනනම් මම ජීවත් වුණා. ඒක තමන් නිගමනට ආවා. දැන් ඔබට මරණීය උප්පත්තිය හැටි පේනවා. වෙන දෙයක් නෙමෙයි. ඔන්න බලන්න කොච්චර නමුත් වෙන්නේ ඔහොම දිට්ඨියක් ගන්නකොට මොකද වෙන්නේ? ඔබ අහු වෙන කාලයට අන්න අනිත් පැත්ත. ඒ කියන්නේ මැරිච්ච අතීතේ ඔබට කවදාවත් ගන්න බෑ. ඒක අදලා ගන්න බෑ මෙහාට. මැරිච්ච අතීතේ මැරිලාමයි. ඊළඟට ඔබේ ආස්වාද ප්‍රාසාසයේ ලේගමන් කිරීම නිසා ඔබ ඇහැ ඇරේවි. උදේට හරි රාත්‍රියේ හරි. ඒක අනාගතය. තව හැරුන්නේ ඇහැ ඇරේවි. උදේට හරි ඇඳවට හරි. ඒක අනාගතය. දැන් බලන්න ඔබ එකතු කරන්න හදන්නේ මොකද්ද කියලා. මල අතීතයත් නූපන් අනාගතයත් ඔබ කාලත්‍රයෙන් ඔබට පේන්නේ කාලත්‍රයෙන් එකතු කරගෙන ඉන්නේ. මේ දෙක එකතු කරන්න හදනවා. පුළුවන්ද? ඔබට පුළුවන්ද? මරණු අතීතයයි නූපන් අනාගතයයි සාපේක්ෂවාදීන් ඔබ චින්තනය එකතු කරන්නේ. ඉතින් දුක්ඛං කියලා බුදුහාමුදුරු කිව්වේ ඒකයි. මේක කවදාවත් ඔබට එකතු කරන්න බෑ. ඒක මල අතීතයේ කෙනෙක් නෑ. ආවදිනකොට කෙනෙක් ඉන්නවා. මම මේක කියලා ගත්තා. ඒක මම මේක කියලා ගත්තේ සම්පූර්ණ මුලාවක්මයි. අනුන්ගෙන් ගත්ත දැනුමක්. ඒකට පින්වත්නි ඔබේ ළඟ තියෙනවා ඔබ නොබලව පැත්ත. ඔබේ විද්‍යාත්මක පැත්ත. ඒ කියන්නේ ඔබේ තදනින්ද.
ආපහු ගන්න. තදනින්නේ ඔබට කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ කියන්නේ ඔබට ඉන්ද්‍රිය ඔබ ගැන මුකුත් දන්නේ නැහැ. එතන දෙයක් ඇත්තේ නැහැ බලන්න කියනවා. එතන කෙනෙක් දෙයක් නැතුව බැලීම තමයි ඔබේ ෂුවර් බැලීම. ඒක තමයි සත්‍යය. හැබැයි ඔබට ඒක හුරු නැහැ. ඔබට ඒක හුරු නැහැ. ලෝතර බුදුහාමුදුරෝ එන්න බලන්න කියලා කිව්වේ කෙනෙක් දෙයක් නැතුව බලන්න. ඒහි පස්තිකෝ භගවතෝ ධම්මෝ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ධර්මයේ එව බලව කෙනෙකුෙන් යුක්තය කියන්නේ ඒකයි. කෙනෙක් දිහා බලලා ඔබ දුබ කතා කරන එකක් නෙමෙයි. තථාගත දර්ශනය. ඒතර කෙනෙක් දෙයක් නැතුව බලන්න පුළුවන් නම් ඔබට පාරේනව පින්නත් ඒ අවස්ථාවේදීම අනාවරණ ඥානය. සෙවණල්ලක් ගත්තත් ඒක ආවරණයක්. ඒතර සෙවණල්ලක් රූපයක් ගත්තත් ඒක ආවරණයක්. ආවරණයක් නැතුව බලන්න පුළුවන්කම ලැබෙනකොට සියල්ලම දැනගැනීමේ ශක්තියක් කොට බුද්ධියක් පහළ වෙනවා. සම්මා සම්බුදු ගුණයට එන්නේ. ඒතර මේ පැත්ත ඔබට හුරු නැහැ. මේ පැත්ත ඔබ අහලා නැහැ. උබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙරණාපු ධර්මයන්. ඔය පෙරණාපු ධර්මයන් පිළිබඳව චක්කුම් උදපාදි ඒ මාසස නෙමෙයි. චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට මේ හැම කෙනෙක් ගාව මේ ඇස් තියෙනවා. මේ අත තියෙන මේ ඉන්ද්‍රියත් එක්ක නෙමෙයි. මේ ලබාගත් දැනුම නෙමෙයි. මේ ලබාගත් දැනුම පින්නත් අනුන්ගෙන් අපි වැරදි කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කරදී තිබුණේ. අපාද කරේ නැහැ ඒවට. ඒ සාපේක්ෂවාදී චින්තනය හරහා ගන්න දැනුම ඔබට අත්‍යවශ්‍යයි සමාජයේ. අපි පිළිගන්නේ කෙනෙක් දෙයක් කියලා. කෙනෙක් දෙයක් පිළිගන්න සමාජයේ හොඳ පුරවැසියෙක් වශයෙන් ජීවත් වීමට මේ දැනුම අවශ්‍යයි. මේ ඉගෙන ගන්න දැනුම නරකයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. ඒ දැනුමට කියන්නේ බොහෝ දෙනාගෙන් ගන්න දැනුම නිසා අසූ පිරූතෙන් ඇති බව. අසූ පිරූතෙන් ඇති බව. ඒ දැනුම ලෝකයට අවශ්‍යයි. අසූ පිරූතෙන් ඇති බව ඉතාම වටිනවා. නමුත් පින්නන්නේ ඒ සියලුම ධර්ම අපේ මේ මුලාවෙන් ලබාගත් උප්පත්ති මරණය ජය ගන්න. මේ අපි දාගත්තු දිට්ඨිය ජය ගන්න සමර්ථ නැහැ. ඊට වැඩි ගැඹුරු ධාමයක් ඔබට අවශ්‍යයි. ඒ ඔබ බලන්න ඕන ඔබේ මේ තදනින්ද කියන එකේ කෙනෙක් දෙයක් නඩුව තියෙනවා. මේ මොකද මම මෙච්චර මේ කතා කරන්නේ? එකම දෙයක් ගැන පින්නත්. මේ එක දෙයක් තමයි සාපේක්ෂවාදී චින්තනයේ මේ තථාගත දර්ශනය අහුවෙන්නේ නැහැ. අපි කොටෙක් කතා කරා. මේ සාපේක්ෂවාදී චින්තනය තමයි අපිට කතා කරන්න පුළුවන්. අපි කතා කරන හැම වචනයක්ම සාපේක්ෂවාදී චින්තනට අහුවෙනවා. නමුත් තථාගත දර්ශනයේ සාපේක්ෂවාදී චින්තනය නැහැ. කොහොමද ඒක පෙන්නන්නේ මම? මට ඒක පෙන්වන්න පුළුවන්. ඒ කතා කරන එක වචනෙන් කතා කරනකොට මම පෙන්නනවා ඒ ධර්මය. දැන් පින්නත්නි ඔබ නැවතත් බලන ඔබේ තදනින්ද. තදනින්ද ඔබ මුකුත් බලන්නේ නැති අවස්ථාව. එතන ඔබට පැහැදිලිව පේන ඔබට මම කියලා කෙනෙක් නැහැ දෙයක් නැහැ. මේ ඉන්ද්‍රියෙන් කෙනෙක් ගන්න බෑ දෙයක් ගන්න බෑ. එතන කෙනෙක් දෙයක් නැතුව ඒ කියන සත්‍ය පරම සත්‍යය. ඔබ ළඟ ඔබ කියලා පෙනෙන් පිළිගත්ත නෙමෙයි. නමුත් කතා කරන විදියට ඉඳන් මම ඔබ කියලා කියන්නේ. ඒතර පරම සත්‍යයක්. ඒක බාහිරයක් නෙමෙයි. ඒ සත්‍යේ ඔබේ ළඟ පවතිනවා නම් ඔබ ඉන්ද්‍රයන්ට අවදි වෙන්නේ නැහැ. මේ කියන එක තේරුම්වත් ගන්න. නමුත් ඔබට ඉන්ද්‍රයන්ට අවදි වෙන්න නැතුව ලෝභයක් වගේ පේන්නේ. ඇයි? ඒ කියන්නේ ඔබ අවදි වෙනකොට කෙනෙක් දෙයක් බලන්න ඕන. කෙනෙක් දෙයක් නොබල බෑ ඔබට. කෙනෙක් දෙයක් බලන්න ඕන. මේ කෙනෙක් දෙයක් නැබලුවොත් ඔබට මේ ඇහැ වෙනස් කරගන්න වෙනවා. උදක පන්න වෙනවා. අර පොඩි අර ඇහි කාට දාන්න වෙනවා. කණ්ණාඩි දාන්න වෙනවා. ඒ මොකෝ කෙනෙක් දෙයක් බලන්න ඕන. ඇයි එහෙම වෙන්නේ අපිට? ඇයි අපිට එහෙම බලන්න ඕන? පින්වත්නි අපිට හුරු නැහැ. අපිට හුරු නැත්තේ මොකද්ද? මේ කතා කරන සියලු වචනෙන් කතා කරන්නේ එකම ධර්මයක් අරගෙන දෙයකට බෙදලා. අපි කතා කරන්නේ වචන වලින් කතා කරන්නේ අරූප ධර්ම. නාමය. අනිත්‍ය අපි රූපයක් කියලා පිළිගන්න. අර ගණත්තෙන් තියෙන දේ රූපය. නාම රූප දෙක. මෙන්න කියන ගැඹුර. මේ නාම රූප දෙකක් හැටියට අපි ගන්නෙ. මේ නාම රූප දෙක පින්නන්නේ සියලුම සම්මා සම්බුදුන් වහන්සේලා
මේකෙන් නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ කොහොමද? අපි කතා කරොත් නාම රූප දෙකට අපිට කතා කරන්න බෑ. නාමය කියන්නේ සිතත් සිතවිලිත් වල අරූප ධර්මය. ඒතොර අපි රූපයක් අල්ලලා කතා කරන්නේ. උදාහරණයක් ඕන උදාහරණයක් ගන්න පුළුවන්. විත්‍ය කිව්වොත් අපිට ඝනත්වයෙන් පේන රූපයක් තියෙනවා. ඒ විත්‍ය කියන හැඩේ ලක්ෂණේ ආකාරය ඒ ස්වභාවය තමයි නාමය. ඒතොර ඔබ හිතන්නේ මේ විත්‍ය කියන ධර්මයේ හැඩ ලක්ෂණ ආකාර තියෙනවා කියලා. හැඩ ලක්ෂණ ආකාර කියන්නේ අරූප ධර්මයක්. ඒතොර රූප කියන ධර්මයට ප්‍රතිවිරුද්ධයි. ඒතොර රූපය කියන ඝනත්වය අපිට මුලාවක් වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒතොර මෙතන වරද්දගත්තේ මේ සියලුම දාර්ශනිකයෝ සියලුම විද්‍යාඥයෝ අද මේ ලෝකේ ඉන්න. මේක වරද්දක නැහැ කියන්නේ. ඒ වැරද්දට ඔබට පෙන්වන්න. පෙන්වන්නට ඔබට තේරුම් කරගන්න බැරි එකයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෙන්වන්නේ දැන් ඔබ දකිනවා ආලෝකයත් එක්ක අන්ධකාරය කියලා. මේ දෙක තියෙන එකට. අර උප්පත්තිය මරණය වගේමයි. දැන් ඔබ දැකලා කියනවා ඔබ සාපේක්ෂවාදී චින්තනය හරහා වස්තුවක් පිළිගත්තා. දැන් වස්තුව ඔබ පිළිඅරගෙන ඉවරයි. මුලාටපත් ඉවරයි. ඒ වස්තුව පිළිඅරගෙන මේ සූර්යාලෝකෙ මත ආලෝකය වස්තුවකට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? අර වස්තුවේ කියන සෙවණැල්ල පත් වෙනවා. දැන් වස්තුවක සෙවණැල්ලක් තියෙනවා කියලා පිළිගන්න. වෙනත් නේ වස්තුවේ කෙනෙක් ඔබ පිළිගත්තු ආකාරයට යම් එකාකාර හැඩයක් නම් සෙවණැල්ල හැඩේ ඒ ආලෝකයේ අල්ලන පැත්තට ප්‍රතිවිරුද්ධ විදිහට වෙනස් වෙනවා. එතකොට වස්තුව එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඔබ පිළිගත්තු වස්තුව එහෙම වෙනස් වෙන්නේ නැහැ. මේ කාරණේ තේරෙනවද දන්නේ නැහැ. මම මේ කියපු දේ ඔබට තේරෙනවද දන්නේ නැහැ. මොකද්ද මම කිව්වේ කියලා. දැන් ඔබ කියන්නේ වස්තුවක සෙවණැල්ලක් තියෙනවා නම් ඒ වස්තුවේ වෙනස් වෙන දැන් ඔබ පේන අස්කනාසයන්ට ගෝචර විදිහට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ අස්කනාසය විදිහට ගෝචර විදිහට වෙනස් වෙන්නේ නැහැ. වස්තුව එහෙම තියෙනවා වගේ පේනවා. එහෙනම් ඔබ ආලෝකයේ අල්ලන පැත්ත අනුව ආලෝකයේ අන්ධකාරයේ අල්ලන පැත්ත අනුව සෙවණැල්ල වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙන්නේ මොකද්ද? මොකද වෙනස් වෙන්නේ? වස්තුවද සෙවණැල්ලද? ඈ? ඉතින් සෙවණැල්ල වෙනස් වුණා නම් ඒක තියෙන්නේ කොහෙද? වස්තුවකද? සෙවණැල්ල වෙනස් වුණා නම් තියෙන්නේ වස්තුවකද කියලා ඇහුවේ. ඒක තියෙන්නේ ආලෝකයේ අන්ධකාරය දෙකක. වස්තුවක නෑ. ඒකට මේ වස්තුවේ කියලා ගත්ත මුලාව අද සියලුම දාර්ශනිකයන් කියනවා. සියලුම විද්‍යාඥයන් කියනවා. ඒක අද දාර්ශනික විද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙනවා. මේ රූපයක් නැති බව. රූපයක් නැති බව ඔප්පු කරලා තියෙන විද්‍යාවේ. නමුත් ඒකට ඒ දිට්ඨිය නිසා තාමත් පැහැදිලිව Tamanට දකින්න බෑ. ඒ කියන්නේ වෙන්නේ මේ කාරණේ මම මේක ඉස්සරහ කියලා තියෙනවා. කිව්වට අපිට තේරෙනවා කියන එක මට තේරෙන්නේ නැහැ. මම මේ උදාහරණයක් කිව්වා. එකක් තමයි අපේ මස්සස. මේ මස්සස වගේම තමයි බාහිරින් නිපදවපු කැමරාව. කැමරාවෙන් සිද්ධ වෙන දේ ඇහෙන් සිද්ධ කරතයි. ඒක මස්සස සහ සමානයි. ඒතර කැමරාව කියන එක බාහිරින් විද්‍යාඥයෝ නිපදවලා කියනවා. ඊළඟට මේ ශරීරය අරන් ගත්තාම මේ බාහිරින් පේන්නේ නැහැ ඒක. ඒ කැමරාවට ගන්න බෑ ඒක. මේ ශරීරයේ තියෙන වර්ණ මේ සියලුම වර්ණ බලන්න පුළුවන් කැමරාවක් නෙබලවල කියලා. ශරීරයේ තියෙන වර්ණ බලන්න පුළුවන් කැමරාව. ඒ කැමරාවට කියන්නේ අදෝරක්ට ඇස. ඒ කැමරාව. ඉතින් මේ කැමරාව විද්‍යාඥයෝ දැන් නිපදවලා තියෙනවා. ඊළඟට බලන්න බාහිරින් බැලුවට පේන්නේ නැහැ නිකන් අල්ල බැලුවොත් තදට අහු වෙනවා. නමුත් පේන්නේ නැහැ. උඩුකට්ට ඇටසැකිල්ල සම්පූර්ණව අපිට ගන්න පුළුවන්. පිටින් අරගෙන මේ සමහරව මේ වදින්නේ නැහැ. ඇටසැකිල්ල විතරක් ගන්න පුළුවන්. ඒක අපි කියනවා X-ray එක. X-ray කැමරාව. X-ray කැමරාව. ඒ කැමරාවට වදින්නේ ඇටසැකිල්ල විතරයි. ඒක දැන් නිපදවලා තියෙන්නේ. මේ නූතන විද්‍යාඥයෝ දැන් නිපදවලා තියෙන්නේ. දැන් මේ නඩි තවත් එහාට යනවා. අර ඇටසැකිල්ල එකක් වශයෙන් දකින්න එක ඒ එකම කොටසක් සියුම් කොටස් වලට කඩලා සියුම් කොටස් වලට කැඩුනහම
ඒ සියුම් කොටසක් ඊටාම ලොක් කරලා බලන්න පුළුවන්. උඩාම කොටසක් කරගෙන ලොක් කරලා බලන්න පුළුවන්. පොඩි දෙයක් ලොක් කරලා බලන කණ්ණාඩියක්. ඒක අන්වීක්ෂණ ඇස. අන්වීක්ෂණ කැමරාවක් දැන් ඉපදවලා තියෙනවා. දැන් එතන කැමරාව මම කතා කරා කැමරා 4ක් ගන්න දැන්. ඒකට මොකද්ද? සාමාන්‍ය කැමරාව, අදෝරට්ට කැමරාව, ඇක්ටරේ කැමරාව, උඩානේ ලොක බලන කැමරාව අනිකද අන්වීක්ෂණ ඇස. මේ ඇස් 4ක් විද්‍යාඥයෝ ඉපදවලා තියෙනවා. දැන් තවත් 10ක් ඉපදවලා කියලා පින්නත්. ඒ හැ තමයි හරි කොස්මික් ඇස. කොස්මික් කැමරාව මේ විශ්වය බැලුවහම කිසිම ඉරක් කඳක් තාරකාවක් ග්‍රහලෝකයක් වස්තුවක් දකින්නේ නැහැ. ඒ කියන්නේ රූපයක් දකින්නේ නැහැ. ඒ කැමරාව දැන් විද්‍යාඥයෝ ඉවතවල තියෙනවා. හොඳට තේරුම් කරගන්න මහන්සි ගන්න. එතකොට විද්‍යාඥයන්ට මේ කැමරාවෙන් බැලුවාම පේනවා රූපයක් නැති බව. නමුත් එතන ඒගොල්ලන්ට පිළිටන්න බෑ. අපිට ඇහෙන් දැක්කට රූපයක් නැහැ කියලා ඒත් අපිට පිළිටන්න බෑ. ඒ මොකද එහෙම කිව්වේ? ඇහෙන් දකින දේ නියක් නැtei කියලා වෙනකොට අනිත් පැත්තේ සාපේක්ෂව බලනකොට දෙයක් තියෙනවා කියලා පේනවා. ඒ වගේ කැමරාව ගත්තාම මේ ලෝකයේ කොස්මික් කැමරාව. කොස්මික් කැමරාව දෙන්නේ ඒතර පසතු සුළඟ මොර ධර්ම ගන්න වගේ මේ පරමාණු ජලකර ඒ ද්‍රව්‍ය වලින්ම තමයි මේ කැමරාව හදලා තියෙන්නේ. ඒක අපිට වස්තුවක් වශයෙන් පේනවා. ඒ කැමරාව වස්තුවක් වශයෙන් පේනවා. ඒ කැමරාවෙන් බලන දේ රූපයක් වශයෙන් දකින්නේ නැහැ. එතන DNA පින්නන්නේ ඇහි තියෙන ලෙඩේමයි. කොච්චර එහාට ගියත් ඇහි තියෙන ලෙඩේමයි. මොකද ඇහි තියෙන ලෙඩේම තමයි කියලා කිව්වේ. ඒ කැමරාව රූපයක් හැටියට පේනවා. මේ කැමරාවෙන් දකින දේ රූපයක් හැටියට පේන්නේ නැහැ. ඒතර උගත් දුර ගිහිල්ලා මේ විද්‍යාඥයෝ එච්චර නිපදවලා උගත් දුර ගිහිලාද කියලා හුවා. මේ ඇහෙන් එහාට ගියේ නැහැ පිට. මේ මස්සෙන් එහාට ගියේ නැහැ. පෙනීමයි දැන් පේනවා දැන් ගියාම දැන් පේනවා කියන දැනෙන්න පෙනීමයි. ඒ දිත්තේමයි ආමත් දෙන්න කියන්නේ. දැන් මේ දිත්තේ ගැඩුවේ නැහැ. ඒක සාපේක්ෂවාදී චින්තනය අපි බැව්වේ නැහැ. මේ ලෝකේ හැම කෙනෙකුම මේ දාර්ශනික විද්‍යාඥයන්ට තියෙන ප්‍රශ්නේ. ඒ දාර්ශනික විද්‍යාඥයෝ මේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න භෞතික ක්‍රමයකට නොයෙක් උපක්‍රම ගන්නවා නොයෙක් මහන්සි ගන්නවා නොයෙක් උපක්‍රම සාර්ථක කරගන්න මහන්සි ගන්නවා. ඒතකොට ඒගොල්ලෝ බලන්නේ මේ ජීවිතේ දිගට පවත්වා ගන්න පුළුවන් කියලා. මේ ශරීරේ කොටස් අරගෙන දාලා ඒව පවත්වා ගන්න පුළුවන්. ඇත්ත පින්නවත් නේ. ඒව යම් ප්‍රමාණයක කාලය දික්‍රීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් පින්නත් නේ අපි මේ පිළිගත්තු දැන් අපි මේ දිත්තේ බෙහෙතක් නැහැ. මේ මම කතා කරන්නේ මොකද්ද විද්‍යාව ගැන කතා කරොත් භෞතික කිසිම ධර්මයක් අරගෙන මේ ලෝකෙන් එතර පැත්තට මේ කාලයෙන් එතර පැත්තට යන්න බෑ. තථාගත දර්ශනේ තියෙන්නේ කාලයෙන් එතර වෙලා. අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ තථාගත දර්ශනේ නැහැ. ඒක නිසා අකාලිකෝ භගවතෝ ධම්මෝ කියලා යත් හැමදාම කියනවා. අකාලිකෝ භගවතෝ ධම්මෝ කියන්නේ ඉක්මනට පරිසම් දෙනවා කියන එක නෙවෙයි. අතීත වර්තමාන අනාගත වෙන කාලත්‍රයක් තථාගත දර්ශනේ නැහැ. සියලුම සාපේක්ෂවාදී චින්තනයේ කෙනාට අතීත වර්තමාන අනාගත කාලත්වයට අහු වෙලා ඉන්නේ. ඒතර දර්ශනය දකිනකොට කාලයෙන් තොර වෙනවා. ඒ දර්ශනය දකිනකොට මේ සාමාන්‍යයෙන් මේ භෞතික තියෙන දේවල් වලින් ඉක් වෙනවා. මේ භෞතික දේවල් ඉක්වනවා. මේ ශාරීරික ඉක්වනවා. මේ ශාරීරයෙන් මේ මනස අසකරණාවේ දියුතරයෙන් දකින ධර්මයක් නෙමෙයි ලෝතර බුදුහාමුදුරු දේශනා කරන්නේ. නිවන් දකින්නවා කියලා කියන්නේ ඒකයි පිට. නිවන් සාක්ෂාත්කරේ කියන්නේ ශුන්‍යතනක්වත් හිස්තනක්වත් නෙමෙයි. නිවනේ කියන දැන් අපි කියනවා නම් නිවන් දැක්කම කෙනෙකුට කියන්න පුළුවන් අවකාශ වගේ. එහෙම කිව්වොත් වැරදි. නිවන අවකාශ වගේ නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? දැන් අපිට අනන්ත ප්‍රමාණ දුක් තියෙනවා. ඒ නිවනේ කිසිම දුකක් නැහැ පින්වත්. මේ නාම රූප දෙක අරගෙන අපි වේදිතයි. ඒ නිවනේ අවේදිතයි. නිවනේ අවේදිත කියන්නේ විදින ස්වභාවයක් නැහැ.
ඒතර විදින ස්වභාවයක් නැති නිසා වෙන්නත් අපි බයයි. අපිට අවශ්‍ය විදින ස්වභාවයකට එක්කින් අපිට හුරු වෙලා තියෙන්නේ එහෙමයි. නාම රූප දෙකක් අපි පිළිඅරගෙන විදින ස්වභාවයක් අපි පිළිගන්නවා. ඇස කන නාසය දිව ශරීරය. ඒ විදින ස්වභාවයෙන් තොර වෙනවා නම් ඔයතන විශාල බයක් ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? දුකට හේතුව වැහිලා නිසා. සමුදය සත්‍ය වැහිච්ච නිසා. සමුදය සත්‍ය කියන්නේ දුකට හේතුව. ඒ තෘෂ්ණාවෙන් යුක්ත එක්කෙනාට මේ ඉන්ද්‍රිය කැමති එක්කෙනාට ඒ ඉන්ද්‍රියට කැමති වෙන්නේ මුලාව නිසා. ඒ කියන්නේ කවුද මේ බෙහෙත් යන්නේ? පස්සේ නාම රූප දෙක යනකොට ඇති වෙන්නේ පස්සේ. හරි? එතෙන්දී ඇති වෙන්නේ වේදනාව. අරූප වේදනාව. ඒ වේදනාව ඇති වුනහම බෙහෙත් යන්නේ කවුද? තණ්හාව. තණ්හාව ගෙනල්ලා දාන බෙහෙත් ගෑවම මොකද වෙන්නේ? අර ලෙඩේ තා වැඩි වෙනවා. මේ සසර ලෙඩේ වැඩි වෙනවා. මේ කිව්වට තේරෙන්නේ නැහැ වෙනද මේක හොඳ රසට පැහැදිලිව පේන දෙයක්. ඊටම පැහැදිලි. ඒතර මේ අපි නිකන් තණ්හාය කියන වචනයක් නෙවෙයි. මේක පෙනීමක් තියෙනවා. ඒ මේ වේදනාව කියන ධර්මයේ මොකද මේ වේදනාව ඇති වෙන්නේ? ඉදන් දුක්ඛං කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ මේ වේදනාව ඇති වෙන ස්වභාවය. මේ වේදනාව ඇති වෙන්නේ මෙන්නත් මේ ඔබ රූපයක් පිළිගත්තා. මොකද්ද මේ රූපේ නැති රූපයක්? බාහිර නැති රූපයක් පිළිගත්තා. ඒ රූපය පිළිගත්ත නිසා නැති රූපයක් ඔබ පිළියෙල කරන්න යනවා. නැති රූපයක් ඔබ සකස් කරන්න යනවා. તો නැති රූපයක් සකස් කරන්න යනකොට නැති රූපයක් සකස් කරන්න බෑ. නැති රූපයක් හදන්න බෑ. මේ ලෝකේ කාටවත් නැති රූපයක් හදන්න බෑ. නමුත් අපි ඔබ සාපේක්ෂවාදී කිදෙනින් හදනවා. නැති රූපයක් හදන්න නැති වෙන යන නිසා එතනයි වේදනාව ඇති වෙන්නේ. එතන වේදනාව කියන එක තියෙන්නේ නැති රූපයක. ඇති රූපයක නෙමෙයි. ඇති රූපයක නම් වේදනාවක් නැහැ. તો නැති රූපයක් අපි හදන්න යනවා. මේ ඉදන් දුක්ඛං කියලා කිව්වේ ඒකයි. කවදාත් ඔබට ඒක හරි කරන්න බෑ. ඒතර අපි ජීවිතේ පාට කරන සත්‍ය පුද්ගලෙක් වශයෙන් අරගෙන ළමයිලා අපිට හරි ගසගෙන කොච්චර කරගෙන ගියත් ඔබ බලාපොරොත්තු නැති අවස්ථාවක ඔබේ මේ ඒ තරණටපත් වෙනවා. මේක තීව්‍ර කරගන්න. මේක ඔබට නවත්තන්න බෑ. ඇයි බැරි? නැති දෙයක් ඔබ අරගෙන යන්නේ. නැති රූපයක් ඔබ අල්ලගෙන තියෙන්නේ. ඒක වේදනාව තියෙන්නේ කොහෙවත් නෙවෙයි, දතෙත් නෙවෙයි. දත තියෙන දන මනෙත් නෙවෙයි. නාම රූප දෙකෙම තොරයි පින්නන්නේ බුදුහාමුදුරන්ගේ ධර්ම. ඒක මනේ කියලා ගන්න බෑ. ඒ දෙකෙම තොරයි. මේ නාම රූප දෙක අරගෙන කතා කරන්නේ සාපේක්ෂවාදී චින්තනයේ. මේ කාලයෙන් තොර නාම රූප දෙකෙන් තොර ධර්මයක් ගැන කතා කරනකොට කිසිම වචනයක් ඔබට කතා කරන්න බෑ. ඒතර බුදුන් දකින කට්ටිය අතවසේම බුදුහාමුදුරු කියන්නේ නැහැ නිශ්ශබ්ද වෙන්න. ඇයි එහෙම කියන්නේ නැත්තේ? නිකම් නිශ්ශබ්ද වෙලා ඉන්න කෙනාට මේ ධර්මයේ නැහැ. ඒ කියන්නේ විකල්පනේ නැතුව බුදුන් දකින්න බෑ. විකල්ප මේ ගැන මේ කතා කරන්නේ. මේ කතා කිරීමත් අවශ්‍ය කරනවා. අවශ්‍ය දේ කතා කරන්න වෙනවා. ඒතර විකල්පනේ අවශ්‍ය කරනවා. ඒතර විකල්පනේ බුදුන් දකින්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ විකල්පනේ කළ වචන වලින් බුදුහාමුදුරුවෝ දකින්න බෑ. මේ දෙකම නෙවෙයි පින්නත් මේ දෙක අන්‍ය. කාලත්‍රයෙන් තොර වචන වලට නැත් ධර්මයක් ගැන තමයි මම මේ කතා කරන්නේ. මේ හැමතිස්සෙම කතා කරන්නේ ඉන්ද්‍රිය වලින් ඔබ ධර්මය. ඒතර නිවන් සාසාර කර ගැනීම ඔබ හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. ඔබ මුලා වෙලා ඉන්නේ ඉන්ද්‍රියෙන් වේදික ස්වභාවය අරගෙන මේ නාම රූප දෙක අරගෙන ගැටෙන එක. මේ නාම රූප දෙක ගැටෙනවා කියන්නේ නාම රූප දෙක කියලා අපි බෙදාගත්තේ මේ සාපේක්ෂවාදී කියදෙනෙන් කතා කරගෙන ගන්නේ නාම රූප දෙකමයි. ඒතකොට රූපය කියලා ධර්මයක් තථාගත දර්ශනෙ නැහැ. ඒතකොට නාමය කියලා ධර්මයකුත් තථාගත දර්ශනෙ නැහැ. මේ නාම රූප දෙකෙන් තොරයි වෙන්නේ. ඒකට මොකද මැරෙන්නේ? දැන් බලන්න මේක ඔබට කිව්වා මහා බරපතල ප්‍රශ්නයක් වගේ දැන් ඈතට ගියාම වෙන්නේ. ආයෙම බලන්න තදරින්. මොකද ඔබට තියෙන්නේ? එතන තියෙන වෙන්නත් නාමයක් යනවා රූපයක් යනවා ඔබට නැහැ. එතන තියෙන මහා ගණාන්තකාරයක්. ඔන්න ඔතන ඔබට අවදි කර ගන්න පුළුවන්. අවදි වෙනවා නම් කියන්නේ enlightened one. එතන බුදු වෙනවා. කියන්නේ එතනට.
බුදු වෙනවයි කියලා කියන්නේ එතනද. එතන බුදු වීමේ ශක්තිය අපේ බුද්ධ ගර්භය අපේ තදනේ. ඒතර කෙනෙක් දෙයක් නැතුව දැකලා එතන සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය වලින් දැකලා නෙමෙයි. එහෙම වෙනකොට වෙන්නන්නේ ඉන්ද්‍රිය නැතුව අපිට මේ ලෝකෙට පහළ වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය නැතුව මේ ලෝකෙට පහළ වෙනකොට ඒතර තියෙන දර්ශනය. ඉන්ද්‍රිය තුලින් පහළ වෙනකොට කියන්නේ සාපේක්ෂවාදී චින්තනය. දැන් මේක කියලා වෙනස. සාපේක්ෂවාදී චින්තනයේ ඉන්ද්‍රිය තුලින් පහළ වෙනකොට ඉන්ද්‍රිය නැතුව පහළ වෙන්න පුළුවන් වෙන්නන්නේ ඒක දර්ශනය. තදින් ඉඳලා හැමදාම අපි පහළ වෙන්නේ ඉන්ද්‍රියත් එක්ක. ඒ නිසා අද ආධ්‍යාත්මික බාහිරයක් තියෙනවා. ඔබට තදින් ඉඳලා පහළ වෙන්න පුළුවන් ඉන්ද්‍රියෙන් තොරව. ඒතර ඉන්ද්‍රියෙන් තොරව භාවනා කියන්නේ එතන ඔබ ඉන්නේ ඉන්ද්‍රිය වලින් තොරව ආයි බුදු කෙනෙක් වැඩි.